වෙල්කම් ටු මයි මෙමරි හවුස් channel. ඔයාලා ආදරෙන් පිළිගන්නවා ආයෙමත් සැරයක්. ඉතින් අද මමයි මගේ හස්බන්ඩ්ුයි රෝන්දයක් යන්නයි හදන්නේ. ඔයාලට පුළුවන් නම් කියන්නකෝ බලන්න කොහෙද කියලා. මෙන්න මෙතනට. මේක තියෙන්නේ මහරගම නාවින්නේ. අපි කොහෙක තියෙන්නේ? අපි කො ඉස්සරහා ග්‍රවුන්ඩ් එකේ තමයි මේ සේල් එක තියෙන්නේ, මෙගා සේල් එක. මෙතන බඩු පට්ට ලාභයි. හරිම ඒ කියන්නේ හොඳ බඩු තියෙන්නේ. කිචන් අයිටම්ස් තියෙනවා, ෂූස් තියෙනවා, ස්කූල් බෑග්ස්, ඇක්සසරීස්, මේකප් සෙට්ස් වගේ දේවල් තමයි තියෙන්නේ. ගොඩාක්ම තිබ්බේ පෝසිලියන් සෙරමික් ඒ වගේ අයිටම්ස්. සපත්තුවෙම තිබුණා මේ 750 ඉඳන් 750 1500 ඒ වගේ ගණන් වල තිබුණා. දැන් මම මෙන්න මේ පෙන්නන එක හරිම ලස්සනයි. ඒක 1000යි. රුපියල් 1000ට තමයි ඒක තිබුණේ. හරිම ලස්සනයි. ඒක දැම්මාම මම ඒක නම් ගත්තේ නැහැ. ඊට පස්සේ මේ මම දැන් ඊළඟට පෙන්නන ඔය බෑග්ස් එහෙම මේවා 350ට. 350ට ගොඩාක් වටිනවා. අනිත් එක තමයි දැන් ඔය මේ පෙන්නන බෑග්ස් ටික රුපියල් 2000යි. ඒ කියන්නේ 3800ට වගේ තමයි ඒකේ ප්‍රයිස් එක ගහලා තිබුණේ. ඒ වුණාට දැන් මෙතන 2000ට තමයි දෙන්නේ මේ මෙගා සේල් එකේ නිසා. මම එතනින් බෑග් දෙකක් ගත්තා අපේ බබාලට. මේ පෙන්නන පෝසිලන් කප්ස් හරි බරයි, තික්, හරිම හොඳයි. ගොඩාක් මේ වටිනවා. 375ට, 275ට, 450ට, 425ට වගේ තමයි තිබුණේ. 200ට පොඩි කප්ස් වර්ගයක් තිබුණා. මම උතනින් කීපයක් ගත්තා. තව තිබුණා පිඟන් ප්ලේට්ස්. ප්ලේට්ස් තිබුණා 275 නම් තියෙනවා ප්ලේට්ස්. මම ප්ලේට්ස් දෙකක් විතර ගත්තා. මම ඒවත් ඔයාලට වීඩියෝ එකේ දාන්නම්. තව මම උතන වීඩියෝ එකේ දාලා නැහැ. මේ පෝසිලෙන් ස්පූන් තිබුණා. ටිකක් ලොකු ඒවා. දැන් ඔය පෙන්නන මේ ඔය ටී කප් එක 375යි. දැන් මේ පෙන්නන එක 300යි. ඒක හරි බරයි, thick. ගොඩක් හොඳ ග්ලාස් එකක්. ඒක ඉක්මනට බින්දෙන ග්ලාස් එකකුත් නෙමෙයි. අනේ මේක 375යි. මේකෙන් අර තිබුණ කප් එකක් ඒක. ඔයාලත් යන්න පුළුවන් නම් මේ සේල් එකට මේ පෙන්නනවා 375ට ඒ වගේ ප්‍රයිස් වල තමයි තිබුණේ. 450ට පොඩි ප්‍රයිස්. මේ එක කියන්නේ දැනෙන්නේ නැහැ. හොඳ ඒවානේ. ගිහිල්ලා ගන්න. මේක තියෙන්නේ හැබැයි මේ නාවින්න මහරගම අපි කොයිස්සලා ග්‍රවුන්ඩ් එකේ. මේක තියෙන 13 වෙනිදා විතරයි. 13 වෙනිදා පස්සේ අවුරුදුනේ. ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ මෙයාලා ආයෙමත් 16 වෙනිදා වගේ ආයෙ ඕපන් කරනවා කියලා කිව්වා. ඔයාලට 13 වෙනිදා යන්න වෙලාවක් නැතිනම් ඊට පස්සේ ගිහිල්ලා හරි බඩු ගන්න පුළුවනි. ඊට පස්සේ දාන බඩු වලට යාලා තවත් ගණන් අඩුවෙන් ප්‍රයිස් එකම දානවා කියලා තමයි කිව්වේ. මේ මග් එහෙම හරිම ලස්සන, හරිම කියුට්. බබලට තෑගි වල දෙන්න එහෙම හොඳයි. මේ මෙතන තියෙන අයිටම්ස් එහෙම සේරම 375 නම් තමයි තියෙන්නේ. ඔය පේනවනේ මගේ මහත්තයාත් එකක් අරගෙන පෙන්නන ඔයාලට 375 නම් ඒවා තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ඔයාලා ගිහිල්ලා බලලා අඩු ගානට ගොඩාක් වටින දේවල් ගන්න පුළුවන්. මේ මෙතන තියෙන මේ පොඩි බබාලට එහෙම යූස් කරන්න පුළුවන්. ඒවා 350ට තිබුණේ. ඔය මග් 200ට තිබුණා. 250ට 350 ඒ වගේ ප්‍රයිස් වලට තමයි තිබුණේ. වෙන තැන්වල 450 කොමත් 600ට වගේ චන මග්ස් තියෙනවනේ. ඔය සමහර අයිටම්ස් උතන තියෙනවා රුපියල් 100යි. 100 නම් පටන් ගන්න ඒවා තිබුණා. තව ඉයරින්ග්ස් එහෙම තියෙනවා. දැන් උතන බොක්ස් එකක් තියෙන gift items දාන බොක්ස්. උතනින් පෙන් එහෙම රුපියල් 150ට තියෙනවා. 100ටක් තිබුණා. ඒ පෙන් අරගෙන ඒ gift box වල දාලා gift කරන්නත් පුළුවන්. ඔයාලට කැමති නම්. ඔයාලා ඉතින් 13 වෙනිදා යන්න විදියක් නැත්නම් 16 වෙනිදා ආයෙමත් යන්නේ. ඒක ඕපන් කරන්නයි කියලා කිව්වා. මම විතර නම්බර් එක ඔයාලට දාන්නම්. කාඩ් එකක් විසිටින් කාඩ් එකක් තියෙනවා. ඒකෙන් ඔය ස්ටේෂනරි අයිටම්ස් තියෙනවා. බබාලට ඕන කරන දේවල්, වොචර්ස්, සන්ග්ලාසස් තිබුණා. ඒ ගොඩාක් දේවල් තියෙනවා. යුනික් අයිටම්ස්, එක විදිහේ අයිටම්ස්. මේ සේරම චයිනා වලින් තමයි ගෙන්නන්නේ. ඔය ස්කූල් යන බබාලට ගොඩක් හොඳයි. ඒ වගේම ෆැන්සි අයිටම්ස් එහෙමත් තිබුණා. ඔය බබාලට කොණ්ඩ කටු, මේ ටිෂු පේපර්, මේ ටිෂුස් තිබුණා 330 ඉඳන්. 330 නම් 550 වෙනකන් තව තිබුණේ. ඔය ලොකුම එක 550යි. අනිත් ඒවා 330යි. ඔය තියෙන්නේ පොඩි බබාලට ඕන කරන දේවල් එහෙම තිබුණා. මෙතන තියෙන අර අයිලෑෂස් හදන්නේ ඒවා. ඒක අනිත් එක කොම්බ් එක. ඒක 350ක් නැත්නම් 300 මට ඒක හරියට මතක නැහැ. මත් එකක් ගත්තා. මම අර දාන්නම් වීඩියෝ එකේ අන්තිමට.
ඔය ගොඩාක් හෙයා බෑන්ඩ්ස් වගේ තමයි තිබුණේ. ඔරත් අද ඉක්මනින්ම යන්න දැන් යන්න කාලයක් නැත්නම් 16 වෙනිදා යන්න 16 වෙනිදා ඔයාලට උදේම ගිහලා ගන්න පුළුවන්. උදේට තමයි මෙයාලා බඩු දානවෙන් කිව්වේ. ඔතන හැමදාම තියෙනවෙයි කියලා කිව්වා නාවින්න මහරගම. ආපිකෝ එක ඉස්සරහ තියෙන්නේ. ওই තියෙන ලස්සන ඉයරින්ග්ස් වගේ. ඔය ඉයරින්ග්ස් දෙකක් මමත් ගත්තා. එකක් 150යි එක. ගොඩක් වටිනවා වෙන තැන්වල 450ක් 500ක් ඒ වගේ ගණන් වලනේ තියෙන්නේ. ඔය වගේ පොඩි පොඩි අයිටම්ස් තිබුණා. ඒ කියන්නේ රුපියල් 100 ඉඳන් ගොඩක් අයිටම්ස් තියෙනවා. ඔයාලත් ඉක්මනින්ම යන්න ගිහිල්ලා ගන්න. ගිහිල්ලා ඉතින් අරගෙන මටත් කමෙන්ට් එකක් දාන්න ගියාද නැද්ද එහෙම කියලා. තව මේ තිබුණා ඔය මාලා හරිම ලස්සනනේ. මේ ගොඩාක් පෙන්ඩන්ට් එහෙම ලස්සන දෙන චයිනීස් ඒවා තමයි. චයිනීස් අය දාන්නේ ඒ වගේ ඒවා තමයි තිබුණේ. ඔය හෙයා බෑන්ඩ්, හෙයා ක්ලිප්ස් ඒ වගේ ඒවා තිබුණා. අත ෆෝන් කවර. ඔය තියෙන්නේ ෆෝන් කවර තිබුණා හරිම ලාභයි. රුපියල් 300 ඉඳන් තමයි ෆෝන් කවර තිබුණේ. මම ඒව නම් ගත්තේ නැහැ. මේ මම පොඩි පොඩි අයිටම්ස් කීපයක් තමයි ගත්තේ. මේ මෙතන අර කිචන් එකට ඕන කරන ටූල්ස් ඔයාලගේ හස්බන්ඩ්ලාට එම් හොඳයි ඒ ටූල්ස් සමහර ඒවා තියෙනවා. ඔය බයික් හදනවට වාහනවල ගැජට්ස් අනම්මන. තව ඉලෙක්ට්‍රික් අයිටම්ස් තිබුණා. ප්‍රෙෂර් කුකර්, රයිස් කුකර් වගේ තිබුණා. ෆෑන් එහෙම ඔය වගේ සමහර බඩු ඉවර වෙලා. මොකද අන්තිම දවස්වල මේ දවස්වල 16 වෙනිදා තමයි උලක් අලුතෙන් බඩු දානවා කියලා කිව්වේ. 16 වෙනිදාන් පස්සේ යාලා යන්න. ෆෝන් නම්බර් එකකුත් දාන්නම් කතා කරලා බලන්න එයාලා ඕපන් කරලාද නැද්ද කියලා. ඉතින් ওই බබාලට මේ ගෑස්ලා ඉන්න චුටි කෑල්ලම ඉන්න අම්මලාට හොඳයි. මේ තියෙන මම ගනිමු බඩු. මම අර ගත්ත එක බෑග්ස් දෙක බබාලා දෙන්නට ඒ දෙන්නට මම මේ පොඩි ස්පූන් දෙකක් ගත්තා. එයාලා දෙන්නට මේක 150ක් නැත්තම් 100ක් වෙනවා එකක්. අnder දැක්කම ආසී තුන අර පොඩි টොප් එකේ තියෙනවා අර පොඩි මේ අයිටම් එකක් ඒ නිසා තමයි ගත්තේ ආසීතිලා. ඒ දෙන්නත් ඒකට ආස වුණා. මේක ගත්තේ නම් මට මේ පොඩ දූවිලි හැම වැදිලා තියෙනවා. එතන අර ඕපන් එකේ ඒරියා එකකින් තියෙන්නේ. ඒකට ගිහලා පොඩ්ඩක් හොදලාම ගන්න ඕන. මේ පෙන් දෙක ගත්තෙත් බබාලා දෙන්නට. එයාලා ඒවට ආසයි සෙල්ලම් කරන්න හිමාරි ගණීවිනේ කියලා ගත්තා. මේ ඒවත් 150ක් වෙන්න ඕන. මේක රව මම ජෝඩු දෙකක් ගත්තා. එකක් 150යි. අර කහ පාට තියෙන මම ගන්න ටිෂු පේපර් එක. දැන් ඔය පිළිනේ මම ගොඩාක් ආසාවෙන් උක් ගත්තේ. මම කලින් දැක්කලම නැහැ. ඒක මට යුනික් අයිටම් එකක් වගේ කියලා තේරුණා. ටූත් පික් දාන එකක්. අර ටිෂු පේපර් එක ටික මේ 550යි මේ පැකට් එකම. තව අර නිල් පාට පෙන් එකක් ගත්ත රුපියල් 100යි. මේ මම ගනිපු පොඩි ඩිෂ් එකක්. මම හරි ආසයි වගේ අයිටම්ස් වලට. වගේ අයිටම්ස් දැක්කම මට පිස්සු හැදෙනවා. ඔය තියෙන තව එකක් මම ළඟ තමයි මේකේ බෝල් එකකුයි පොඩි බෝල් එකකුයි ලොකු බෝල් එකකුයි තියෙනවා. ඊට පස්සේ මට මේක දැක්කම මේ දෙක මතක් කියලා මම ඉතින් මේ පොඩි එකක් ගත්තා. මේ තියෙන තවත් මම හරි ආසවෙන් ගන්න එකක්. මේකේ යුනික් නෙමෙයි වගේ ඒවා. මම මේ වගේ අයිටම්ස් දැක්කම හරි ආසයි. මේ ගෑනු කට්ටිය කොහොමත් එන්නේ පෝස්ලින් අයිටම්ස්, සෙරමික්ස් වගේ අයිටම්ස් දැක්කම මම කොහොමත් ගන්නවා. මම මේ බෝල් දෙක ගත්තේ බබාලා දෙන්නට. එයාලා කෑම එහෙම මොනවා හරි කනකොට ඒව දාලා දෙන්න. එයාලා දෙන්න එක දැකලා හරි ආස හිතුවා. ඉතින් ගත්තා. ඊට පස්සේ මම ඔය යටින් තියෙන ඒ පොඩි නිල් පාට එක ගත්තේ සෝස් එහෙම මොනවා හරි දාන්න. ලස්සනයි කියුට් එකට තියෙනවා. ඒකත් මම ගත්තා. අනිත් එක මම අර කුයි ස්පූන් දෙක තමයි මේ. මේ එකක් 275යි. ගොඩක් බරයි. මේක සෙරමික් එකක් නේ. ඒකත් ගත්තා. මේ ඊට පස්සේ තියෙන්නේ අර බෑග්ස් දෙක. ඒ බෑග්ස් දෙක මාර වර්ත් ගොඩක් වටිනවා. හයියයි 2000 රුපියල් 2000ට ගොඩක් වටිනවා එක. මේ ගොඩක් ඉඩ තියෙනවා. තව පෙන්සිල් පර්ස් එකකුත් තියෙනවා එකේ. zip එහෙම හොඳට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලත් යන්න ගිහලා බබාලට දැන් ස්කෝල්ඩර් උමනා දේවල් එහෙම තෙතනින් ගන්න පුළුවන්. තව 500 තිබුණා ලොකු පෙන්සිල් පර්ස්. පෙන්සිල් දාන ලොකු පර්ස් තියෙන්නේ. ඔය දැන් මම zip එක කරලා පෙන්නන්නේ පොකට් එකක්. අන්නේ සයිස් එකේ පර්ස් තිබුණා රුපියල් 500 ඉඳන්. දැන් ওই බෑග් එක මම ඔය හයිය පෙන්නන්නේ කොච්චර හොඳ බෑග් එකක්ද කියලා. මේ ගොඩාක් වටිනවා. මේ වගේ දේවල්. මේ ගොඩක් හයියයි. ওই පත්තුල එහෙම හොඳට මහලා තියෙන හොඳට හයියට පොත් එහෙම ගොඩක් දාන්න පුළුවන්. ඊට ගොඩක් තියෙනවා. CR සයිස් නෙමෙයි. CR පොතට වැඩිය ලොකුයි මේ බෑග් එක. එතකොට දැන් බබාලගේ අපි බබාලා දෙන්නාගේ එහෙම පොත් ලොකු පොත්නේ තියෙන්නේ. යාලා පොඩි නිසා තාම. එතකොට යාලට මේ බෑග් එක ගොඩක් වටිනවා. ඒ නිසා මම ඒ දෙන්නට තමයි බෑග්
මේ තියෙන ළඟ විසිටින් කාඩ් එක. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ.